ඉතින් අද අපි බලමු රසට ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් බෝංචි මැල්ලුමක්. මේ තියෙන අවශ්‍ය කරන ද්‍රව්‍ය මුලින්ම බෝංචි ටික හොඳට සුද්ධ කරගෙන සෝදලා මේ වගේ හීනියට කපා ගන්න ඕනි. ඒකට ලුණු, තැම්බෙන්න අවශ්‍ය වතුර ටිකක් එකතු කරලා අපි පියන වහන්න නැතුව සාමාන්‍ය ගින්දරේ මේක උයා ගන්නවා. මම මේකට රම්පෙ කෑල්ලකුත් එකතු කරගත්තා. අපි දැන් බලමු පොල් මැල්ලුම හදාගන්න විදිහ. බ්ලෙන්ඩර් ජාරයකට සුදු ලුණු, අමු මිරිස් ඔයාලා ගාව කොච්චි තියෙනවා නම් එකතු කරගන්න. ඒකටම කරපිංචා, ගම්මිරිස්, කහ කුඩු ටිකක්, අප ටිකක් එකතු කරගෙන රස අනුව ලුණුත් එකතු කරලා පොල් වලින් කොටසකුත් එකතු කරලා අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය පොල් එකට දාලා හොඳට අනා ගන්න ඕනි. බෝංචි එක තැම්බුණාට පස්සේ වතුර ටිකක් තියෙද්දි අපි පොල් මැල්ලුම එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. බෝංචි එකේ තෙත ගතිය අඩු වෙලා පොල් ටික මැලවුණාට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් වෙනසකටත් එක්ක බෝංචි මැල්ලුමක් හදලා බලන්න. ගිහින් එන්න සුබ දවසක්.